බලන්න. Hello guys, අද මගේ පපීව නාවන දවස. දැන් මම පපීව නාවන හදන්නේ. අපි බලමු පපී නාවද්දි මොන වගේ රියැක්ෂන් වලින්ද ඉන්නේ කියලා. ඔව්. ඔයාලා දකින්න ඇති නේද? මුල් ටිකේ තියෙන්නේ මෙයාගේ වීඩියෝ එක මැදක් හරි වෙන සිදුවීම් ටිකක්. හරි. ඔන්න එහෙනම් අද මෙයාව නාවන්න හින්දා මම මෙයාව හොඳට දඟලන්න බිම අත්හැරියා. මෙයා දුහලා මඩ නාගෙන ඔන්න එයා ඉතින් මම දැන් මගේ වැඩේ කරන්න පටන් ගත්තා. ඔව්. දැන් එයාව නාවන්න පටන් අරගත්තා. හැබැයි එයා නාන ගොඩාක් ආසයි. මට ඒක ගැන ගොඩාක් සතුටුයි. මොකද වෙන අය ගොඩක් නාන්න කැමති නෑනේ, වතුරට කැමති නෑනේ. හැබැයි තව සික්සු හදන අය, බල්ලෝ හදන අය ඉන්නවනේ. ඉතින් එයාලා දන්නවනේ. එතකොට ඒ කෙනත් එක්ක ගත කරන කාලය හරි සුන්දරයි. හරි. එහෙනම් මම ඔයාලට සික්සු හදන අයට බය නැතුව මම රෙකමන්ඩ් කරනවා මේ කස්තුරි සැම්ප් එක හරි ඒකේ කොකනට් සැම්ප් එක හරි යූස් කරන්න. එතකොට අපේ පපීස්ලගේ එතකොට මොනවාද කෝට් එක හරිම හෙල්දි විදියට හරිම ෂයින් විදියට ලස්සනට තියෙනවා. ඔව් දැන් ඉතින් එයාව නාවල ඔක්කොම කරලා ඉවරලා මම එයාව පොඩ්ඩක් එක්කගෙන අවුවේ හොඳට චුට්ටක් තියාගන්න ඕන විනාඩි 5ක් 10ක් වගේ. ඊට පස්සේ හෙයාර් ඩ්‍රයිව් කරන්න ඕන. හෙයාර් ඩ්‍රයිව්. ඔව් ඊට පස්සේ මම අවුවේ තියාගෙන විනාඩි 15ක් විතර එයා හොඳට වේලලා ඊට පස්සේ තමයි මම හෙයාර් ඩ්‍රයිව් එකෙන් එයාව වේලන්න පටන් ගත්තේ. එයා ඉන්නේ නැහැ. එයාට විසේ තමයි. හැබැයි ඉතින් එයා විසේ කරනවා කියලා අපි අපේ වැඩේ නොකර බෑනේ. මොකද එයාලා තෙතේ තියන්න බෑනේ. එයාලට සීතල වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙයා වගේ නෝටි වැඩකුත් කරා මම එකත් වීඩියෝ කරා. ඊට පස්සේ ඉතින් හෙයාර් ඩ්‍රයිව් එකෙන් වේලන ගමන් ඉතින් ගෙදර තියෙන අයගේ සෙරෙප්පු, ටවල්, ඇඟිලි, අතපය වික හිටියා. ඊට පස්සේ මම මෙයාව හොඳට පොඩ්ඩක් වෙන සද්ද දාලා වෙන අවධානයකුත් දුන්නා. ඊට පස්සේ ඔන්න මම එයාගේ පීරණ ඔප්ෂන් එකට ආවා. දැන් එයා මම පීරලා ආයෙ හෙයාර් ඩ්‍රයිව් කරලා අවුල් ටික ඔක්කොම කඩලා දැන් මම පීරලා එයාට ලස්සන හෙයාර් ස්ටයිල් එකක් දාන්න හදන්නේ. බලන්නකෝ එයාගේ ලස්සන. ඔන්න ඉතින් පීරණකම් සෙල්ලමේ තමා. හරි. ඊට පස්සේ ඉතින් මම එයාට ලස්සන කොණ්ඩ බෝල් දෙයක් දාලා මම ඉතින් එයාට පොඩි රිලැක්ස් එකක් දුන්නා. ඉතින් එයාට දැන් කොණ්ඩ බූලක් දාන්නලා ඉතින් ඔන්න දැන් එයා ලස්සනට පීරලා ඔය ඉන්නේ කොණ්ඩ දෙකුත් ගොතාගෙන. ඔය දැන් පූසොත් එක්ක පොරාල්ලා ඉන්නවා. ඉතින් එහෙම තමයි මගේ සික්සු බබාගේ වැඩ ටික මං කරේ. ඔයාලත් ඔයාලගේ සික්සු අය හෝ ඕනම් බල්ලෙක් එක්ක ගත කරන කාලය බල්ලන්ට ආස කරන අය, බල්ලන්ට කැමති අය අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා බල්ලත් එක්ක තව එහෙම ඉන්නවද කියලා. බයි බයි.